හරි. පුතා ඇවිල්ලා නේද ඉන්නේ? එස්සමි ඔක්කොම මෙහෙම. හරි. අපි පන්තිය පටන් ගමු. ආයුබෝවන් පුතාලා සියලු දෙනාටම වෙනද වගේම අද පන්තිය ආරම්භ කරමු. හරි. අ ගණිත ගැටලු පොත ගන්න. අපි ගණන් ටිකක් කරමු ඉස්සර වෙලා. හරි? අන්නකෝ. යාළුවනේ ප්‍රශ්නේ පහවසුදා ඉන්නේ හින්දා ප්‍රශ්නේ මේ යන පුළුවන් නේද? හරි. එම්බෝ උදේ සහ සවස පළවෙනි ප්‍රශ්නය උදේ සහ සවස මිලිලීටර් 30 බැගින් හරි මම ලියන්නම්කො නේද? පළවෙනි එක උදේ සහ සවස මිලිලීටර් 30 බැගින් බෙහෙත් බොන රෝගියෙක් තියක් තුල සත්‍යයක් තුල බොන බෙහෙත් ප්‍රමාණය කොපමණද? උදේ හවස මිලිලීටර් 30 බැගින්. උදේට මිලිලීටර් 30යි නේද? හවසට මිලිලීටර් 30යි. එහෙමද? කොහොමද මේ ගණන හදන්නේ? හරියට කියවන ප්‍රශ්නය හරියට කියවලා හදමු බලන්න. හරි ලේසි අමාරු නැහැ. අතෝසන්න බිඳු මිලිලීටර 420යි. මිලිලීටර් 420. කොහොමද හැදුවේ පුතේ කියන්න? උදේ සවස 30 බැගින් කියන්නේ උදේ සවස වරු 2යි 30 2ෙන් ගුණ කරනවා. එතකොට 60යි. 60යි කියන්නේ එතකොට සතියක් කියන්නේ දින 7ක්
67න් ගුණ කරනවා. එතකොට එන්නේ 420. හරි. තේරුණාද අනිත් වරු දෙකට මිලිලීටර් 30කින් ගුණ නිසා අපි 32කින් ගුණ කරනවා. එතකොට මිලිලීටර් 60ක් බොනවා එයා දවසකට. නේද? එතකොට ඒ මිලිලීටර් 60 හතියට දවස් 7යි අපි දවස් 7ෙන් ගුණ කරනවා. 7 වරක් 0යි නේද? 7 වරක් 6. දැන් ළමයි චක්‍රේ නැරුවනම් මොකද කරන්න බෑ. එන්න මේ ශාරීරික නේද? හරි. 7 වරක් 6. කීර 7 වරක් 6 42යි. එතකොට එයා සතියක් තුළ ලීටර් 420ක් බෙහෙත් බොනවා නේද? හරි. ආවද උත්තරේ? උත්තරේ ආවද දොස්තර? හරි. මම ඊළඟ ප්‍රශ්නෙට යනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ ලියාගමු පුතේ. ධාරිතාව 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 මිලිලීටර් 2500ක් වන ධාරිතාව මිලිලීටර් 2500ක් වන ධාරිතාව මිලිලීටර් 2500ක් වන වාජනයට ජලය මිලිලීටර් 1250 තිබේ. එම වාජනයට තවත් ජලය මිලිලීටර් 1900ක් වක් කළ විට වාජනයේදී පිටතට උතුරා යන ජල ප්‍රමාණය කොපමණද?
ධාරිතාවය මිලිලීටර් 2500ක් වන භාජනයක ජලය තියෙනවා 1250. ධාරිතාවය 2500ක් වන භාජනයක ජලය මිලිලීටර් 1250ක් ඔන්න පිරීලා තියෙනවා. ඒ භාජනයටම තවත් ජලය මිලිලීටර් 1900ක් දානවා. 1250ක් තියෙන භාජනයටම තමයි තවත් ජලය මිලිලීටර් 1900ක් දාන්නේ. එතකොට භාජනයෙන් කොච්චර ජල ප්‍රමාණයක් උතුරලා යනවද? කොච්චර ජල ප්‍රමාණයක් උතුරලා යනවද? හරි නේද? හදන්නකෝ. සාසනි පළවෙනි ගාන හදලා ඉවරයි. දෙවෙනි ගාන. හදලා ඉවරයි. මෙනුල හදලා ඉවරයි. මෙනුල හදලා ඉවරයි. උත්තරේ කියපු පුතේ. උත්තරේ කියපු. කොච්චරක් ජලය උතුරලා යනවද මෙනුල? මෙනුල හදුවේ නැද්ද? බැරිද? හැදුවේ නැහැ. යෝ හදන්න. සමිතු සමිතු කියමු උත්තරය මොකක්ද? මිලිලීටර 1900යි. මිලිලීටර් 1900ක්ද? සමිතු කොහොමද හැදුවේ පොතේ කියන්නකෝ. ඔයා තේරුම් ගන්න. කොහොමද ඔයා හැදුවේ? මිලිලීටර 2500යි මිලිලීටර 1900යි එකතු කරනවා. ඇයි එකතු කරන්නේ? දැනට තියෙන ප්‍රමාණයෙන් තවත් දාන ප්‍රමාණය. දැනට තියෙන ප්‍රමාණය තමයි ධාරිතාවය 2500ක් වන භාජනයක ජලය මිලිලීටර් 1250ක් තිබේ. දැන් මේ භාජනයේ පුතේ ජලය තියෙනවා 1250. මේක පිරෙන්න 2500ක් මිලිලීටර ඕනේ. බලන්න එතකොට අවශ්‍යකම් කියන්න. මිලිලීටර 650යි මිලිලීටර 650ක් උතුරලා යන වතුර නේද? හරි. තව උත්තර තියෙනවද? ඔයාලටම අවස්ථාව දෙන්න කැමතියි. මගේ උත්තරේ හරි. මගේ උත්තරේ හරි. කවුරුද? අපි තෝරන්න කරන්නද හදන්නේ? කියන්න පුතේ. කවිඳු ඊටම වැරදි විදියකට හදලා තියෙනවා. ඒක තමයි. මම ඒක තමයි තව චුට්ටක් වඩ බලන්න කිව්වේ. මේ විදිහට බලන්න.
ගන්න තේරුම් අරගෙන තියෙනවා වැරදි. ප්‍රශ්නේ තේරුම් අරගෙන නෑ හරියට. ඒකයි. මේ වාජනය පිරෙන්න මිලිලීටර් 2500ක් ඕනේ. හරිද? දැනට තියෙනවා මිලිලීටර් 1250. මේ වාජනයටම තමයි මිලිලීටර් 1500ක් දාන්නේ. අපි. එතකොට එකතුව කීයද? 0යි 5යි 2යි 1යි හරි නේද? මිලිලීටර් 3150න් අපි අඩු කරන්න ඕනේ මිලිලීටර් 2500. මිලිලීටර 650ක් උතුරලා යනවා. මිලිලීටර 650ක් උතුරලා යනවා. තේරුණාද හදපු විදිය? අනිතර තේරුණාද? මම වාදනේ ඇඳලම ගත්තේ තේරෙන්න ඕන හින්දා. බලන්න තේරුම් නැත්තම් අත උස්සනකො තේරුණානේ සසංගි? තේරුණාද? හරි නේද? හරි. ආයිසරයක් කියන්නම් මේ තියෙන වාජනයේ පුතේ මිලිලීටර් 2500ක් දාන්න පුළුවන්. හිතන්නකො ලොකු ජොග්ගුවක් කියලා ජාක් එකක්. ඒකට දාන්න පුළුවන් මිලිලීටර් 2500ක්. හැබැයි මේකේ ජලය තියෙනවා දැනට මිලිලීටර් 1250. මේකේ ජලය මිලිලීටර් 1250ක් තියෙනවා. එතකොට තව මම කෝප් එකකින් වතුර ගෙනල්ලා ඔය ජාක් එකට දානවා මිලිලීටර් 1900ක්. හරිද? එතකොට අහන්නේ කොච්චර වතුර ප්‍රමාණයක් උතුරලා යනවද කියලා. කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? 1250යි 1900යි අපි එකතු කරලා ඒ යන උත්තරෙන් මේ මිලිලීටර් 2500 අඩු කරා. වාජනයේ තියෙන ධාරිතාවය අඩු කරා. එතකොට උතුරලා ගිය ජලය කොච්චරක්ද කියලා එනවා. හරි නේද? ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. තේරුම් නැත්නම් අහන්න බෑ. හරි මට හොයලා දෙන්න. මේ ප්‍රශ්නය මේකේ ඍජු කෝණාශ්‍ර කීයක් තියෙනවද? මේ රූපයේ ඍජු කෝණාශ්‍ර කීයක් තියෙනවද? ඍජු කෝණාශ්‍ර කීයක් තියෙනවද? අක්කලා හදන්න. ඉහත රූපයේ ඍජු කෝණාශ්‍ර කොපමණද? එස්පී හදනවද? කියන්න බලන්න මට උත්තරේ. මේකේ ඍජු කෝණාශ්‍ර කීයක් තියෙනවද? යෝසි මෙන්න හැදුවද? හදලා ඉවරද පුතේ? ලේසි ප්‍රශ්නයක්. ලේසි ප්‍රශ්න තුනක් දෙන්නම්. මේ තුන්වෙනි එක ඔන්න හතරවෙනි එක ත්‍රිකෝණ කීයද? මේ රූපයේ ත්‍රිකෝණ ගණන කීයද? ත්‍රිකෝණේ නම් චුට්ටක් කරනවා. මේකේ ඍජු කෝණාශ්‍ර කීයක් තියෙනවද පුතේ? මේකේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? පස්වෙනි එක.
හරි. ලේසි ප්‍රශ්න තුනක් බලන්න. මේකේ ඍජුකෝණාශ්‍ර කීයද? මේකේ ත්‍රිකෝණ කොච්චරක් තියෙනවද? මෙන්න දුන්නා. ඉහත ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය සොයන්න. පරිමිතිය කියන්නේ වටේ දිග. රූපයේ වටේ දිග. පරිමිතිය කියන්නේ දීලා තියෙන රූපයේ වටේ දිග. හරි. චක්‍රයේ අනිවාර්යෙන් පුතේ පහවස්තේ ගණිත ගැටලු. මොකද හතරක් චක්‍රේ වෙනකම් ඔයාලා පාඩම් කරලා තිබිය යුතුමයි. හරි? අනිවාර්යෙන් හතරක් වෙනකම් හැමෝම දැනගන්න ඕනේ. ඉතින් ටික පාඩම් කරන්න එපා කියන එක නෙමෙයි මම කියන්නේ. ගොඩක් ගණිත ගැටලු හතරක් චක්‍රේ වෙනකම් එනවා. තවත් කාලේ තියෙනවා පාඩම් කරන්න නේද? හිමේෂ මොකද? අමාරුද? ඔව්. ඒ වුණාට හදමු. යෝති ලියනවද පුතේ? හම්බෙන්නේ නැතුව පොතේ ලියා ගන්න ප්‍රශ්න ටික. හම්බෙන්නේ නැතුව වැඩ කරමු. හරි. සසන්දි කියන්න බලන්න. සසන්දි කියන්නේ පළවෙනි එකට උත්තරේ නේද? හා. කියන්න බලන්න. මේ ඍජුකෝණාශ්‍ර කීයක් තියෙනවද? 10ක් තියෙනවා ටීචර්. 10ක් තියෙනවා. කොහොමද හැව්වේ? ටීචර් මේ එතන ඍජුකෝණාශ්‍ර 4ක් තියෙනවනේ ඉස්සල්ලාම ගද්දී. ඒකට 1 2 3 4 දාලා ඒ ටික එකතු කරනවා. කරපු කරා. හරි ත්‍රිකෝණ හොයනවා කියම තමයි නේද? ආ 1 2 3 4 කියන දැම්මා. මේ සේවම ටික එකතු කරා නේද? එතකොට ත්‍රිකෝණාශ්‍ර 10ක් එනවා. හරි. මේ උත්තරේ හරි. අනිත් අය හරි දාගන්න. හරි. හරි. මේකේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? 3ක් තියෙනවා ටීචර්. 3ක් තියෙනවා. හැරුවේ මේ පළවෙනි ඉරට 1 දාගන්නවා, දෙවෙනි ඉරට 3 දාගන්නවා, 2 දාගන්නවා, අන්තිම 3 දාගන්නවා. එතකොට 3. හරි. මේකේ ත්‍රිකෝණ 3ක් තියෙනවා. මතකයිනේ? හොඳයි. මේක හැදුවද? ඔව් ටීචර්. ඒකක් කියමු. කොහොමද හදන්නේ? 31යි මීටර 40යි සෙන්ටිමීටර. උත්තරේ නේද? උත්තරය ආව 31යි මීටර 40යි සෙන්ටිමීටර. හරි. මේ උත්තරේ ආවද සමිඳු? සමිඳුට මේ උත්තරේ ආවද? ආවා. හරි. දැන් දන්නවා පරිමිතිය කියන්නේ වටේ දිග. මේ ටික එකතු කරාම හරි පුතේ. නේද? 10 සෙන්ටිමීටර. දැන් මම උදාහරණයක් මෙතන හදන්න. හරිද? 10යි මීටර 45යි සෙන්ටිමීටර. ඔන්න මම මීටර සෙන්ටිමීටර මෙහෙම ලියන්නම්කෝ මීටර සෙන්ටිමීටර. හරිද? ඒ වගේ පැති දෙකක් තියෙනවනේ නේද? හරි. ඊට පස්සේ 5යි 25යි නේද? 5යි 25යි. ඔන්න කොහොමද හැදුවේ? මේක තුන කරලා ගන්නත් පුළුවන්. මේක තුන කිරීම අමාරු නම් මේ විදිහට හදන්න පුළුවන්. දැන් එකතු කරා. දැන් මේක එකතු කරා වටේ දිග. මෙතන බිඳුවයි දෙකක් ඉතිරි නේද? හරි. 4යි එකක් ඉතිරි 3යි ඉතිරි. හරි. මීටර 31යි සෙන්ටිමීටර 40යි. හරි. හැමෝටම ආව නේද? තේරිච්ච නැති අය ඉන්නවද? නෑනේ. ඒක ලේසි. ලේසි ප්‍රශ්න ටිකක් දෙන්නේ. අමාරු ඒවට තාම ගියේ නැහැ. හරි. ඊළඟ එක. එකක් මම රූපයක් දෙන්නේ. දැන් මෙහෙම
බලන්න මෙන්න මෙහෙම රූපයක් වෙනවා මම. මෙන්න බලන්න මෙහෙම රූපයක් වෙනවා. මේ පැත්ත මීටර 2යි. මේ පැත්ත මීටර 3යි. දැන් එහෙම දීලා ප්‍රශ්නේ අහන්න වෙන එක. මේ රූපයේ ඇතුළත ඍජු කෝණ කීයක් තියෙනවද? මේ රූපයේ ඇතුළත ඍජු කෝණ කීයක් තිබේද? පළවෙනි ප්‍රශ්නේ. මෙම රූපය ඇතුළත ඍජු කෝණ කීයක් තිබේද? ඍජු කෝණය කියන එක දැනගන්න ඕන දැන්. කීයක් තිබේද? ඒක ප්‍රශ්නය. හරි මිත්‍තිය. කවුද හැදුවේ? හදමු. හරි කෙනෙක් එන්න උත්තර කියන්න. වාචිකා හදනවද? රූපයේ ඇතුළත ඍජු කෝණ කීයක් තිබේද? මේ රූපයේ පරිමිතිය කීයද? ආයෙ පරිමිතියක් නේද? අටේ දිග. පරිමිතිය යන අටේ දිග. හරි ලේසි අමාරු නෑ. හදලා ඉවරද පුතේ? හදලා ඉවරද? සමිඳු හදලා ඉවරයි. අනිත් අය ඉවරයි ටීචර්. හරි. කියන්න බලන්න. මංගල කියන්න පුතේ. කොහොමද උත්තරේ? සමිඳු වෙන්න. ඍජු කෝණ ගණන 6යි පරිමිතිය මීටර 10යි. ඍජු කෝණ ගණන 6යි පරිමිතිය මීටර 10යි. හරි. ඍජු කෝණ ගණනේ කොහොමද? අපි දන්නවා ඍජු කෝණයක් කියන්නේ අංශක 90ක් නේද? ඔයාලට උදාහරණයක් සුළු කෝණ, මහ
මේ මයික් සර්කල් ගන්න පුතේ අනිත් අය ඔබ වෙලා තියෙනවා නම් හරිද? අපි දන්නවා සුළු කෝණ කියන්නේ අංශක 90ට වඩා අඩු එකක්. නේද? අංශක 90 කියන්නේ ඍජු කොණයක්. එතකොට මහා කෝණයක් කියන්නේ අංශක 90කට වඩා වැඩි කෝණයක්. නේද? එතකොට ඍජු කෝණයක් ගත්තාම ඔයා ඉන්නේ ගෙදර කාමරයක නම් ඒ කාමරේ මුල්ල ඍජු කෝණයක් නේද? එහෙම කියනවා නම් මේක ඍජු කෝණයක්. හරි? හරි. මේ තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඇතුළත කියලා අහන්නේ. ඇතුළත තියෙන ඍජු කෝණ පමණයි. සමහර අය මෙන්න මේවත් ගන්නවා. මේවත් ගන්නවා. ඒවා ගන්න නැහැ. ඒවා තියෙන්නේ මේ උඩේ ටික. හරි. එතකොට පාරමිතිය. පාරමිතිය කියන්නේ වටේදිය නේද? හරි. හොඳ. මේක සමහර අය මෙහෙමත් දැන ගන්නවා කඩේටි දාලා. මේක සම්පූර්ණ රූපයක් කරගන්න. හරිද? එතකොට ඒ ගන්නවද මේ දුරට සමානයි. මෙන්න මේ දුරට සමානයි. නේද? හරි. එතකොට මේ පැත්ත මීටර 2යි මේ පැත්ත මීටර 3යි. 3යි 3යි 6යි 6යි නේද 8යි 8යි 2යි 10යි. මීටර 10යි. හරි. තේරුණාද අනිත් අයට? තේරුණාද? තේරුන්නේ නැති අය ඉන්නවද? නෑනේ. ඔව් ටීචර් තේරුණා. ඔව් ටීචර් ඉන්නවා නේද? පුතේ පරිමිතිය කියන්නේ වටේ දිග. එතකොට මම මේ දුර ටික එකතු කරනවා. 3යි මීටර. මෙතන 2යි මීටර. එක පැත්තකින් ලියාගෙන යනවා. ආයි 3යි මීටර නේද? ආයි මීටර 2යි. මේ ටික තේරෙන්න එකතු කරාම 10යි මීටර. පරිමිතිය කියන්නේ මේ දීලා තියෙන රූපයේ වටේ ටික. මේ ඔක්කොම එකතු කරන්න තියෙන්නේ. හරි? දැන් හරි නේද? හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. උනා දෙනවා රටාව. හරි? නැඳ ගන්න. 7 වෙනි. මයික් එක කොහොමද? හරි. ඒට ගැලපෙන උත්තරය අහන්නේ මම. ඒට ගැලපෙන උත්තරය තමයි අහන්නේ.
පළවෙනි එකට 8. පළවෙනි 7 වෙනි එකට 8. ඒට උත්තරේ 8ද? ඔව්. 8. කොහොමද වෙන උත්තර? සස්සාමි. කියන්නේ සස්සාමි කීයද? ඒට 20යි. 20යි. සමිතු 20යි. අනුල 20. 20. ඔව්. මේක පුතේ හරි ලේසි. අමාරුට නෑ බලන්න. 7 වරක් 4 28යි. මෙතන රටාවක් නේ. ඔය රටා එක්ක ගුණ කිරීම, අඩු කිරීම, බෙදීම ඔන්න ඔය වගේ ගණක වලින් එකක් තමයි අනිවාර්යෙන් එන්නේ. බලන්න මෙතන 7 වරක් 4 28යි. එතකොට මෙතන බලන්න 5 වරක් 8 40යි. 8 වරක් 3 24යි. එහෙනම් අනිවාර්යෙන් මෙතන ගුණ කරන්න ඕන නේද? 4 වරක් 5 20. මෙතෙන් එන්නේ කීයද? 20. එතන 20. හරි. ඊළඟ එක. සමත කියන්නේ 974 මෙතන දාලා බලන්න. මතක සඳහා ගැළපෙන සංඛ්‍යාව. කමත මතක ගැළපෙන සංඛ්‍යාව ලියන්න. මොකක්ද ලියන්නේ? මේ ටික ආදේශ කරමු නේද? එතකොට මතක කියන එකට මායාන්නට 7 නේද? කයන්නට 4 කයන්නට 9. 749. උත්තරේ ආවනම් ලස්සන හරියක් ගන්නවා. හරි. හරි. ඊළඟ එක. කවුද හැදුවේ? මේක විස්තර කරන්න කවුද එන්නේ? කවුද එන්නේ? සසංගිරේ. කොහොනේ අපේ අනිත් ළමයි අවස්ථාව ගන්න නැද්ද? ළමයි තුන් දෙනා මෙතන ඉන්නේ. සසංගි, සමිඳුයි නේද? කවුද? භාෂිතා. හරි කොහොමද හැදුවේ පුතේ? කියන්න බලන්න. එකේ යකඩ පටියක දිග දීලා තියෙනවා සෙන්ටිමීටර 100යි කියලා. සෙන්ටිමීටර් 100යි. ඒක ස්ථාන 4කින් කපුවාම ඒකේ කෑලි 5ක් එනවානේ. ඊට පස්සේ 100 5න් බෙදන්න ඕනේ. එතකොට පිළිතුර 20යි. පිළිතුර 20යි. හරි. මීටර් 100 දැන් ඕක හදන්න දන්නේ නැත්නම් මෙහෙම හදන්නකෝ. ඔන්න තියෙනවා මොකද්ද? යකඩ පටියක්. මේකේ දීර්ඝ මීටර් 100යි. ස්ථාන 4කින් කපනවා නේද? 1යි 2යි 3යි 4යි. හරි නේද? 1යි 2යි 3යි 4යි. ස්ථාන 4කින් කපුවම කෑලි කීයද? 1යි 2යි 3යි 4යි 5ක් එනවා. ස්ථාන 4කින් මීටර 100 වෙන් කරොත් නේද? එතන කැපිටි තියෙනවා 5ක්. නේ? එතන කැපිටි 5ක් තියෙනවා. හතර වෙනවා. හරි. එතන කැපිටි 5ක් තියෙනවා. එතකොට 100 අපි බෙදනවා 5ෙන්. කීයද? 100 5ෙන් බෙදන්න නේද? ආයි අමුතුවෙන් බෙදන්න අවශ්‍ය නැහැ නේ. 100ට 5 ඒවා 30ක් තියෙනවා නේද? හරි. උත්තරය කැලලක දිග මීටර 30යි. ආවද? ආවනේ? කවුරු ආවද? හරිනේ? මේක අමාරුයි කියන්න බලන්න.
ඔන්න මීටර් 100ක් දිග යකඩ පටියක් තියෙනවා. ඒක ස්ථාන 4කින් අපි වෙන් කරලා ස්ථාන 4කින් වෙන් කරාම හැබැයි කීයද 1 2 3 4 5 ඉතිරි වෙනවා නේද? එතකොට අපි මොකද කරන්නේ? 100 අපි 5න් බෙදනවා. 100 5න් බෙදුවාම 30යි. හරිනේ? හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. 10. ඊළඟ දවසේ ඔයගොල්ලන්ට ටියුට් එක දාන්න පුළුවන්. මම මේක ටයිප් කරන්න දුන්නා. හරිද? දවසේ ලියන්න වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට මම ලියන්නත් දෙනවා. හොඳද? ලියන්න හොර වුණා. ලෝක ප්‍රශ්න. නේද? වැඩට සාමාන්‍ය වෙනවා. හරි. ඊළඟ ප්‍රශ්න ලියා ගන්න. අද දෙන්නේ අමාරු ප්‍රශ්නයක් දෙනවා. හරි. බස් රථයක සිසුන් 52ක් ගෙන යා හැකිය. බස් රථයක සිසුන් 52ක් ගෙන යා හැකිය. ලියමු. එක බස් රථයකනේ. බස් රථයක සිසුන් 52ක් ගෙන යා හැකිය. සිසුන් 400ක් ගෙන යෑමට සිසුන් 400ක් ගෙන යෑමට එවැනි බස් රථ සිසුන් 400ක් ගෙන යෑමට එවැනි බස් රථ කොපමණ අවශ්‍ය වේද? කොපමණ අවශ්‍ය වේද? බස් රථයක සිසුන් 52ක් ගෙන යා හැකිය. සිසුන් 400ක් ගෙන යෑමට එවැනි බස් රථ කොපමණ අවශ්‍ය වේද? හරි. හදමු බලන්න. අයිත් කරන්න ඕනේද? ලියාගත්තා? එසෙන් ලියුවා? ලියුවද? හරි නේද? හරි. බස් රථයක සිසුන් 51ක් ගෙන යන්න පුළුවන්. සිසුන් 400ක් එක බස් රථයක අරන් යන්න පුළුවන් සිසුන් 52ක්. දැන් අපිට ඉන්නවා සිසුන් 400ක්. නේද? සිසුන් 400ක් අරගෙන යන්න බස් රථ කොච්චරක් ඕනේද කියලා අහන්නේ. එක බස් රථයකට ගෙනියන්න පුළුවන් සිසුන් 52ක් විතරයි. ඔක්කොම සිසුන් 400ක් ඉන්නවා. ඔය 400 ට්‍රිප් එකක් එක්කන් යන්න නම් බස් කීයක් ඕනද? නේද? ඉස්කෝලේ විනෝද චාරිකාව යන්න සිසුන් 400ක් ඉන්නවා. ඔන්න කතාවක් වගේ ගන්න හදන්න. එක බස් එකකට දාන්න පුළුවන් ළමයි 52යි. බස් රථ කොච්චරක් ඕනද? මනල හදලා ඉවරයි. උත්තරේ කියමුද? කියන්න බලන්න උත්තරේ. ටීචර් ඔව්. ඇහෙනවා. කියන්න බලන්න පුතේ. නෑ වගේ. මනල දෙන්නේ නෑ පුතේ. සමිඳු කියන්න. 8යි. 8ක්. අස්රත 8ක් ඕනේ. කොහොමද හදන්නේ පුතේ?
ඉතින්ලම 452න් බෙදනවා. 452න් බෙදනවා. හරි. ඇයි 452න් බෙදුවේ? සිසුන් 400ක් යන්න ඕන එකක 52 යන්න පුළුවන්. බස් අත ගන්න හොයන්න. බස් රථ ගාන හොයන්න 452න් බෙදුවා. හරි. එතකොට උත්තරේ 7යි. 7යි. ඊට පස්සේ ගුණ කරාම 364යි 36ක් ඉතුරු වෙනවා. 36 දෙනාටත් බස් රථයක් අවශ්‍ය නිසා අතන 7යි මේ 36ට තව එකක් ඕන නිසා 7යි 1යි 8යි. 7යි 1යි 8යි. ඔව්. 36ක් ඉතුරුයි කියලා එයාලා ලාලා යන්න බෑනේ. එයාලට බස් රථයක් ඕනේ. හරි. ගානක් හදපු විදිය හරි. කොහොමද අනිත් අය උත්තරේ අරගත්තද? යෝසිත් හැදුවද? පුතේ මේ දෙක අමතක කරලා 50 ගන්න හිතට 50 450 ඒවා කීයක් තියෙනවා? 450 ඒවා 8යි. නේද? 450 ඒවා 8යි. ඉතින් බස් රථ 8යි. හරි නේද? මේ වගේ ඒවා හරි සරලයි. ලොකු උත්තර නැහැ. හරිද? හරි ඊළඟ ප්‍රශ්නෙට යමු. දෙන්නුනේ අමාරු ප්‍රශ්නයක්. හරි ලියන්නකෝ. සිමෙන්ති උර දෙකක මම ලියන්නද? හරි. සිමෙන්ති උර දෙකක පිළිවෙලින් සිමෙන්ති උර දෙකක පිළිවෙලින් දැන් ලියන්න පුළුවන් හැමෝටම නේද? සිමෙන්ති උර දෙකක පිළිවෙලින් කිලෝග්‍රෑම් 50ක් හා කිලෝග්‍රෑම් 50ක් හා කිලෝග්‍රෑම් 50ක් හා කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 350. කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 350. කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 350 තිබුණි in කිලෝග්‍රෑම් 60යි ග්‍රෑම් 750. in කිලෝග්‍රෑම් 60යි ග්‍රෑම් 750 බැම්මක් බැඳීමට යොදා ගන්නා ලදී. බැම්මක් බැඳීමට යොදා ගන්නා ලදී. බැම්මක් බැඳීමට යොදා ගන්නා ලදී. ඉතිරි සිමෙන්ති ප්‍රමාණයේ බර කොපමණද? ඉතිරි සිමෙන්ති ප්‍රමාණයේ බර කොපමණද? ඔන්න මම ආයෙසරයක් කියවන්නම්. සිමෙන්ති උර දෙකක පිළිවෙලින් කිලෝග්‍රෑම් 50ක් හා කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 350ක් තිබුණි. සිමෙන්ති උර දෙකක පිළිවෙලින් කිලෝග්‍රෑම් 50ක් හා කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 350ක් තිබුණි. in කිලෝග්‍රෑම් 60යි ග්‍රෑම් 750ක් in කිලෝග්‍රෑම් 60යි ග්‍රෑම් 750ක් බැම්මක් බැඳීමට යොදා ගන්නා ලදී. ඉතිරි සිමෙන්ති ප්‍රමාණය කොපමණද? ඉතිරි සිමෙන්ති ප්‍රමාණය තමයි අහන්නේ. හරිම ලේසි. ඉතිරි කියන්නේ
මොකද්ද? එකතු කරනවද අඩු කරනවද? බලන්න හදන්න. පාචිකා කියන්න බලන්න පුතේ. කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 600යි. කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 600යි. හරි. කවුද අපේ තව ඉන්නේ? සසංගි. කියන්න බලන්න. ටීචර් කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 600යි. කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 600යි. සමිඳු හදලා ඉවරයි නේද? හරි. උර දෙක පිළිවෙලින්. ඉතින් මේ දෙක එකතු කරනවා නේද? මොකද ගාන? උර දෙක පිළිවෙලින් 50යි 25යි 350ක් තිබී. හරි. මේ දෙක එකතු කරාම කීයද? 65යි කිලෝග්‍රෑම් නේද? ග්‍රෑම් 350යි. හරි. අපි කිලෝග්‍රෑම් ග්‍රෑම් ලියමුකෝ කිලෝග්‍රෑම් ග්‍රෑම්. හරි. ඊට පස්සේ ඒකේ කිලෝග්‍රෑම් 60යි ග්‍රෑම් 750ක් දැන් මම බඳින්න අරන් තියෙනවා. කිලෝග්‍රෑම් 60යි ග්‍රෑම් 750ක්. මොකද කරන්නේ? ඉතිරි ප්‍රමාණය හොයන්න අපි මේක අඩු කරනවා. හරි. බිඳුවයි 5න් 5 බිඳුවයි නේද? මෙතනින් එකක් ඉල්ල ගන්නවා 13යි 13න් 7ක් 6යි නේද? 6යි. එතකොට මෙතන 4යි 7න් 6ක් 1යි. කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 600යි. උත්තරය හරි. හරි. ඊළඟ ප්‍රශ්නේ. टॉफी 100ක් ඇති බෝතලයකින් टॉफी 100ක් ඇති බෝතලයකින් टॉफी 100ක් ඇති බෝතලයකින් මම ලියන්න ඕනේ टॉफी 100ක් ඇති බෝතලයකින් වරකට 5 බැගින් 3 වරක් ගත්තේය. වරකට 5 බැගින් 3 වරක් ගත්තේය. ඔන්න टॉफी 100ක බෝතලයක් දීලා තියෙනවා ඔයාට. ඔයා කරන්නේ එකවරකට 5 බැගින් උදේට 5යි, දවල්ට 5යි, රාත්‍රීට 5යි. වරකට 5 බැගින් 3 වරක් ගත්තේය. දැන් බෝතලයේ ඉතිරි टॉफी ප්‍රමාණය කොහොමද? කරලා හදමු. ඒක තමයි හිතෙන් හදන්න පුළුවන් නේද? කොහොමද උත්තර දෙන්නේ නැති කෙනෙක් ඉන්න පහන්දි කියන්න බලන්න උත්තරේ මට. පහන්දි ටීචර් තව හදනවා. අයියෝ ලේසි. හදමු ඉක්මනට හදමු. කොහොමද දීපු නැත්තේ නේද? දීපුවාම ඉන්න අතොස්සරේ නේද? සසන්ත කියන්නේ පුතේ. ටීචර් 100න් 15ක් අඩු කරපුවාම 85යි. 85යි. ඔව් වරකට 5 බැගින් 3 වරක් ගන්නවා. එතකොට 3 වරක් 5 15යි නේද? එතකොට टॉफी 100න් टॉफी 15ක් අඩු කරන්න ඕන. හරි 85යි. හරි නේද? හරි. ඊළඟ ප්‍රශ්නය අයට පිටත් වූ ගමනක්
ගමන අවසන් කිරීමට පැය 10ක් ගත වෙනවා. ප්‍රශ්නය ගමන අවසන් කළ වේලාව ගමන අවසන් කළ වේලාව කීයද? ගමන අවසන් කළ වේලාව කීයද? පෙරවරු 6ට පිටත් වූ ගමනක් අවසන් කිරීමට පැය 10ක් ගත විය. ගමන අවසන් කළ වේලාව කීයද? ගමන කීයටද අවසන් කරලා තියෙන්නේ? පෙරවරු 6ට තමයි පිටත් වෙලා තියෙන්නේ. කීයද වෙලාව? කවුද හැදුවේ? කොහොමද පුරේ? හදලද? පහන්දි හදලා. එසුදි හදුවද? එසුදි කියන්න බලන්න උත්තරේ. එසුදි ඔන් වෙලා නෑ පුතේ. කීයද පුතේ අවසන් කරලා තියෙන්නේ? ඔන්න නැද්ද? ඔන්න වෙන්නේ? බලන්න කරා. හරි. කීයද පුතේ අවසන් කරලා තියෙන්නේ? 4ට. කීයද පුතේ? 5වරු 4ට. 5වරු 4ට. 5වරු 4ට. හරි. 5වරු 4ට. කොහොමද හෙව්වේ ඔයා? කොහොමද හෙව්වේ? 6ට. පැය 10ක් එකතු පැය කරා නේද? 10ක්. එකතු කරා. 6 නම් පැය 10ක් එකතු කරා. එතකොට 16ක් එනවනේ නේද? එතකොට 16ක් එනවා. 16 කියන්නේ කීයද? කවිද එහෙමද හැදුවේ? ඔව් ටීචර්. ඔව්. නේද? පෙරවරු 6ට නේද? පෙරවරු 6ට පුතේ ඔයා පැය 10ක් එකතු කරනවා නේද? එතකොට පැය 16ක් එනවනේ නේද? පැය 16 කියන්නේ වෙලාව කීයද? 12 පැන්න ගමන් පස්වරු කියන එක ඔයගොල්ලෝ දන්නව නේද? එතකොට 13 කියන්නේ 1, 14 කියන්නේ 2, නේද? 15 කියන්නේ 3, 16 කියන්නේ 7. එහෙනම් පස්වරු 4ට තමයි එයා ගමන අවසන් කරලා තියෙන්නේ. හරි නේද? පස්වරු 4ට පස්වරු කියන එක දාන්න ඕනේ. හරිද? පස්වරු කියලා ලියන්න ඕනේ. හරි. ඊළඟ ප්‍රශ්නය.
13. 13 වෙනි ප්‍රශ්න. ඔන්න බලන්න ඒක වර්ගඵලය ප්‍රශ්නය. මේ පැත්ත සෙන්ටිමීටර 20යි. මේ පැත්ත සෙන්ටිමීටර 60යි. මෙම රූපයේ ඇති හැඩය මෙම රූපයේ ඇති හැඩය සමචතුරස්‍රයක් කිරීමට පළල පැත්තට පළල පැත්තට ඔයගොල්ලෝ දන්නවා මොකද කරන්නේ කියලා. තව සෙන්ටිමීටර කීයක් එකතු කළ යුතුද? ලේසි නේද? තව ප්‍රශ්නයක් තියෙනවා හැබැයි. සෙන්ටිමීටර කීයක් එකතු කළ යුතුද? මේක පළවෙනි කොටස. තව දෙවෙනි කොටසක් තියෙනවා. මේ වගේ ප්‍රශ්න වලදී මේකට එක ලකුණයි මේකට එක ලකුණයි හම්බ වෙන්නේ. හරි? සකස් කර සමචතුරස්‍රයේ වර්ගඵලය සකස් කළ සමචතුරස්‍රයේ වර්ගඵලය මුලින් තිබූ හැඩයේ වර්ගඵලය මෙන් මුලින් තිබූ හැඩයේ වර්ගඵලය මෙන් වර්ගඵලය මෙන් කී ගුණයක්ද? කී ගුණයක්ද? හරි බලන්න. කී ගුණයක්ද? හරි පුතේ. කවරේ අවස්ථාව ගන්නවද? නැත්නම් මම හදන්නද? කවුරු හරි අවස්ථාව ගන්නවද පුතේ? ගන්නවා නම් හරුස් ගන්න. ඔයාලා අවස්ථාව ගන්නවා නම් හොඳයි. නැත්නම් මම හදන්නද? කොරන්න ගන්න අය ඉන්නවද හරුස්? කවුරුද? කවුරුද ගන්නේ අවස්ථාව? ලක්ෂි.
ලක්ෂ්‍යයට උත්තරය. හරි එන්නකෝ. හරි. දැන් මේ රූපයේ නේද? මේ හැඩ සමචතුරස්‍රයක් කරන්න පළල පැත්තට කොච්චරක් එකතු කරන්න ඕනද? ඒක නම් ලේසි. සෙන්ටිමීටර් 40ක් සෙන්ටිමීටර් 40යි. හරි. දැන් මේක ත්‍රිකෝණාසයක් 60න් අපි සෙන්ටිමීටර් 20ක් අඩු කරා. එතකොට මේ පැත්තට එකතු කරන්න ඕන ගානේ එනවා. හරි? හරි. උදාහරණයක් ගන්නවා නේද? සමචතුරස්‍රයක් කියන්නේ පැති 4ම සමානයි. මේ පැත්ත සෙන්ටිමීටර් 60ක් නම් මේ පැත්ත සෙන්ටිමීටර් 60ක් වෙන්නම ඕන. නේද? ඒත් මෙතන තියෙන්නේ 20 නේ. 20 නිසා මෙතෙන්ට තව 40ක් ඕනේ. හරි නේද? ඒක කියන්නේ. එතකොට මේ හැම පැත්තම සෙන්ටිමීටර 60. හරි. ඒක හරි. මෙතෙන් එන සෙන්ටිමීටර 40. හරි. ඊළඟ ප්‍රශ්නේ මොකද කරන්නේ? සකස් කළ සමචතුරස්‍රයේ වර්ගඵලය මුලින් තිබූ හැඩයේ වර්ගඵලයෙන් කී ගුණයක්ද? දැන් වර්ගඵල හොයන්න වෙනවා සකස් කළ සමචතුරස්‍රයේ වර්ගඵලයක් හොයන්න වෙනවා නේද? කලින් තිබ්බ හැඩයේ වර්ගඵලයක් හොයන්න වෙනවා. හෙව්වද? රක්ෂි කියන්නේ අපරද? එකමද? හරි. සමිඳු එන්නකෝ. කියන්න බලන්න සමිඳු. ඊට වර්ගඵලය හෙව්වේ දිග පළලෙන් ගුණ කරලා. ඔව් වර්ගඵලය කියන්නේ දිග පළලෙන් ගුණ කරනවා. හරි. එතකොට පළවෙනි සමචතුරස්‍රය එක පැත්තක දිග සෙන්ටිමීටර 60. ඒකේ වර්ගඵලය කීයද? අපි 60 බිංදුව මෙහෙමම තියාගෙන 6 වරක් 6 36යි. ඔයාලට මම කියලා දුන්නා නේද බිංදුව උඩ කරන විදිය බිංදුව අගට આવොත් ගුණ කරන විදිය. හරි. පළවෙනි රූපයේ වර්ගඵලය අපි 60 ගුණ කරනවා 60. හරි. මෙහෙම ගුණ කරමුකෝ. 6 වරක් බිංදුවයි 6 වරක් 6 36යි. හරිද? එතකොට 3600යි නේද? ඔන්න පළවෙනි සමචතුරස්‍රයේ වර්ගඵලය සෙන්ටිමීටර් 3600යි. හරිද? ඊළඟට දෙවෙනි මෙන්න මේ රූපයේ වර්ගඵලය කීයද? 60යි 20යි. අපි 60 20ෙන් ගුණ කරනවා නේද පුතේ? හරි. දෙවරක් බිංදුවයි දෙවරක් 6 12යි. එතන අපිට ආවා 1200ක් නේද? වර්ග සෙන්ටිමීටර. 1200යි. නේද? හරි. ඊට පස්සේ මොකද කරේ? මුලින් තිබූ රූපයේ වර්ගඵලයෙන් කී ගුණයක්ද කියලා අහන්නේ. 3600 මේ රූපය වගේ කී ගුණයක්ද? 3 ගුණයක්. සමිඳු පිළිදලා හිටියේ මං සමිඳුව. ඔබ බලන්න විදියට දැම්මහම හරි. 3600 හැදෙන්න 1200 ඒවා 3ක් ඕනේ. නේද? 1200 3න් ගුණ කරලා බලන්න 3600 එනවා නේද කියලා. එතකොට මෙතන අහන්නේ වර්ගඵලයවත් නේද? පළවෙනි රූපේ වර්ගඵලයවත් දෙවෙනි රූපේ වර්ගඵලයවත් නෙමෙයි. ඒ වර්ගඵලය වගේ කී ගුණයක්ද කියලා අහන්නේ. එතකොට පුංචි උත්තරයක් තියෙන්නේ පොඩි උත්තරයක් තියෙන්නේ. 3 ගුණයක්.
නේද? තුන් පුතේ. හරිද? තේරුණාද? තේරුණාද? භාෂිකා තේරුණාද? සසංගි තේරුණාද? හරි? තේරුණා? හා. තේරුණා නම් එච්චරයි. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. 14. දැන් මේ වගේ ප්‍රශ්නවලදී පුතේ 13 නේ. මේ ප්‍රශ්නේ කොටස් දෙකක්. එතකොට පළවෙනි ප්‍රශ්නේ 11යි, දෙවෙනි ප්‍රශ්නේ 11යි. ඒ වගේ ප්‍රශ්නයකට නම් හොඳයි නේද? එකක් හරි හරියනවා නේද? කරන්න අමාරුවට එකක් හරි හදා ගන්න පුළුවන්. හරි ඊළඟ එක රෝහලක පිරිමි වාට්ටු 5ක 14 රෝහලක පිරිමි වාට්ටු 5ක රෝගී රෝහලක පිරිමි වාට්ටු 5ක රෝගී 1109කි 1109කි රෝහලක පිරිමි වාට්ටුවක රෝගී පිරිමි වාට්ටු 5ක රෝගී 1109කි ගැහැණු වාට්ටු 7ක රෝගීන් සංඛ්‍යාව ගැහැණු වාට්ටු 7ක රෝගීන් සංඛ්‍යාව 1902කි 1902කි පිරිමි වාට්ටු 5ක රෝගීන් ඉන්නවා 1109ක් ගැහැණු වාට්ටු 7ක ඉන්නවා රෝගී 1902ක් හරිද සියලු වාට්ටු වල සිටින මුළු රෝගීන් සංඛ්‍යාව කොපමණද? සියලු වාට්ටු වල සිටින මුළු රෝගීන් සංඛ්‍යාව කොපමණද? හරි ලේසි ප්‍රශ්නයක්. පොඩ්ඩක් කියවන්න සරල උත්තරයක් තියෙන්නේ නේද? සියලු වාට්ටු වල සිටින රෝගීන් සංඛ්‍යාව කොපමණද? 14 වෙනි ප්‍රශ්නේ. හරි වාර්ෂික අත උස්සලා සසංගේ මයික් අත උස්සලා තියෙනවා. හරි. යෝසිත් හදුවද? හදුවද පුතේ? හදන්න. හරි සසංගේ කියන්නකෝ. ටීචර් ඒ දෙක එකතු කරාම 2211යි. 2211යි. හරි වාර්ෂිකා 3011යි. 3011යි. හා හරි. ලක්ෂි 3011යි. 3011යි. ඔන්න ලේසි ගණනක් වරද්දලා ටොක්කක් අනින්න ඕනේ කිල් වෙන. කාට ගනින්නේ නැහැ ටොක්ක. හරි හදමුකෝ. මේක මේ පිරිමි වාට්ටු 5ක් කියලා දීලා තිනවා ගැහැණු වාට්ටු 7ක් කියලා දීලා තිනවා ඔක්කොම ප්‍රමාණයනේ නේද සමහරව මේක මුද කරන්නත් යනවා එහෙම නෑ මේ වාට්ටු ඔක්කොගෙම ඉන්න ප්‍රමාණය තමයි දීලා තියෙන්නේ ගැහැණු පිරිමි එතකොට මේ දෙක එකතු කරන්න තියෙන්නේ එකතු කරමුද 9 2යි 11න්
එකයි නේද? එකක් ඉදිරි මේ පැත්තට දුන්නා 9 1යි 10යි බිඳුවයි. එකක් ඉදිරි 3011යි 3011යි. අයියෝ. හරි. ආයි බලන්න අපරාධයේ ලකුණු දෙකක් නේද? හරි. ඔන්න ආයි තව ලේසි ප්‍රශ්නයක් තියෙනවා. රුපියල් 168ක් වටිනා රුපියල් 168ක් වටිනා භාණ්ඩ මිලදී ගත් රුපියල් 168ක් වටිනා භාණ්ඩ මිලදී ගත් සහන් වෙළෙන්දාට රුපියල් 200ක් සහ වෙළෙන්දාට රුපියල් 200ක් සහ රුපියල් 18ක් දුන්නේය. රුපියල් 18ක් දුන්නේය. වෙළෙන්දාට රුපියල් 200ක් සහ රුපියල් 18ක් දුන්නේය. ඔහුට ලැබිය යුතු ඉතුරු මුදල කීයද? ඔහුට ලැබිය යුතු ඉතුරු මුදල කීයද? හොයමුකෝ. පුංචි ගානක් නේද? රුපියල් 168යි එයාගේ භාණ්ඩවල වටිනාකම නේද? එයා රුපියල් 200 කොලි තව 18කුත් කියලා කියනවා. නේද? එතකොට එයාට ඉතිරි කීයක් හම්බ වෙනවද? ඉතුරු කොච්චරක් හම්බ වෙනවද? භාෂිකා හදන ගමන් මේක අනිත් පැත්තේ වැඩ උස්සලා තියෙනවා. නේද? හරි. හදලා ඉවරද? ඉවරයි. හරි. උත්තර දෙන්න ඕනේ. හරි භාෂිකාට අවස්ථාව දෙන්නකෝ. රුපියල් 31.18යි. කීයද පුතේ මට ඇහුන්නේ නැහැ. රුපියල් 32.18යි. 32යි 718යි. හරි. සතන්ගේ හරියද? එකක් කියලා 68යි. එතකොට එයා 200න් 218ක් කියලා දීලා. එතකොට 218න් 168ක් අඩු කරන්න තියෙන්නේ නේද? හරි නේද? 8න් 8ක් බිඳුවයි. බලමුකෝ. මෙතනින් එකක් 8 11යි 11න් 6ක් 5යි. එතකොට මොකද උනේ? දැන් කවුද කියන්නේ? මම හැදුවා හරිද වැරදිද? කවුද කියන්නේ? මම හැදුවා හරිද වැරදිද? හරි. ළමයි කියවන්න. වශිකා. කියන්න පුතේ. වැරදි. වැරදි. මොකක්ද වැරද්ද? ටීචර් කිව්වේ රුපියල් 200ක් සහ 718ක්. 718ක්. එතකොට 200යි 18න් රුපියල් 168යි 7 බිංදුවක් අඩු කරනවා. 7 බිංදු දෙකක් අඩු කරනවා. රුපියල් 200ක් සහ රුපියල් 18ක් පුතේ. අනිත් පැයට නේව දැම්ුනේ. සතන්නේ ටීචර් කිව්වේ රුපියල් 18ක් කියලා. 18ක් කියලා. මට කරනවාද කොහොමද? සල්ලු ඇහෙන්නේ නැද? මාව
මම කිව්වේ සහ කියන එක පුතේ. රුපියල් 200ක් සහ රුපියල් 18ක්. හරි. සරසන්ගේ උත්තරේ ආවද? ටීචර් කීයද උත්තරේ? රුපියල් 50යි. රුපියල් 50. හරි. එස්දී හැමෝම හදන්න ඕනේ. එස්දීගේ උත්තරේ මොකක්ද? රුපියල් 50යි. රුපියල් 50යි. එස්දීලා පැත්තලට මේ සීතලට එස්දී කොහෙද ඉන්නේ? සාමි මිරිස්සල්පත්. කොහෙද පුතේ? මොකද? කොහෙද ඉන්නේ කියලා හිතන්නේ. කටු කුඹුරේ. හරි පුතේ හරි. ඉතින් ඉන්නේ සීතලේ ඉන්නවා වගේ. ඒකයි මම කියන්නේ. හරි. කවිත කියන්න කවුරුද නිකන් මොකද වෙන්නේ මොකද? කොච්චර ඉන්නානේ. දැන් බලන්න පුතේ. රුපියල් 50යි. රුපියල් 50යි. ඔක්කොටම ආවද උත්තරේ? ආවද උත්තරේ ඔක්කොටම? හරි. පුතේ අපි 168කට බඩු අරන් තියනවා නේද? එතකොට රුපියල් 200ක් දීලා තියෙනවා. 200ත් එක්ක තව රුපියල් 18ක් මාරු කාශ වලින් දෙනවා. 10ක් රුපියල් 40. එතකොට ඔක්කොම 218යි නේද? ඔක්කොම 218. එතකොට 218න් අපි අඩු කරනවා 168ට. හරි? මේ 8න් 8ක් බිඳුවයි. එතන 11න් 6ක් 5යි. එතන එකකින් එකයි. රුපියල් 50. එයාට රුපියල් 50 ඉතුරු දෙනවා. හරි. හරි. අද කරපු ප්‍රශ්න වලින් ගැටලු තියෙනවා නම් ඔන්න අහන්න අවස්ථාව මම මයික් ඔන් කරා. ටීචර් ඔක්කොම තේරුණා. ඔක්කොම තේරුණා. කටහඬින් නම් ටීචර් මටත් ඔක්කොම තේරුණා ටීචර්. සංගීත ටීචර් මටත් ඔක්කොම තේරුණා. ටීචර් මටත් ඔක්කොම තේරුණා. හරිනේ. හරි. එහෙනම් පුතාගේ ඊළඟ සතියේ අපි වන්දනයක් කරන්නේ. හදන්න. අනේ හින්දා. එතකොට ඒක මම කලින් ගෲප් එකට දාන්නම්. පේපර් එක මම මේක ගෲප් එකට දානවා. ඊට කලින් දවසේ ඇහෙන්නේ නැහැ ඊට මම ඔෆ් කරා. ඊට කලින් දවසේ ඒක කරන්න. ඊට කලින් දවසේ ඒක කරලා පන්තියට වාඩි වෙන්න ඕන. හරිද? මම දානවා ඒක සිකුරාදාට ගෲප් එකට. හරිද? එතකොට ඒක කරලා පන්තියට වාඩි වෙන්න ඒක අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. හරි නේද? හරිනේ. ඒක අපි සාකච්ඡා කරමු. හරි. ඊට අමතරව අපි පොතේ වැඩ කරමු නේද? විලාවත් බලලා අපි පොතේ වැඩ කරමු. අන්න ඒක මම එක ගෙදරදී කරන්න කිව්වේ. පොතේත් අපිට ගණන් හදන්න ඕන නිසා. හරි. වෙන මොකුත් ප්‍රශ්න නැහැ නේද? පුතාලා හැමෝටම. ලේසි. තාම අපි ලේසි ඒවා කරේ. ලේසි ඒවා වරද්දනවා හැබැයි. නේද? ලේසි ඒවා වරද්දනවා කරදරෙට. ඔයාට ඔයා ගැන ලොකු විශ්වාසයක් ඇති වෙන්න ඕනේ මේ කාලේ නේද? බැරි දේවල් ගැන යන්න එපා. බැරි දේවල් අමාරු දේවල් කර කර නැත වෙන්න එපා. ඔයා දන්න දේ තව ටිකක් වැඩි දියුණු කරගන්න. හැම වෙලේම සතුටින් ඉන්න. හරි හිනා වෙන්න. ඔයා දන්න දේ තව ටිකක් වැඩි කරගන්න. හරි? එහෙනම් අදට නවත්තමු. පුතාලා හැමෝටම අයිබෝවන් පරිස්සමෙන්. හරි?